සංහතියට ප්‍රාණිය සැපයූ ස්වකීය සෙනෙහධාරාවන් හුස්මෙන් හුස්මට පිවිස සසර පුරා කළ අරගලය නොනිමි වෙහෙස මහන්සිය තැවුල් සන්තාප ගහන එකක්ම විය. එසේ වුවද එය උදාර වූ ජීව රහස් පිරි සුළංපොටකින් සදාකල්හිම වෙලී පැවතිනි. මීට 11 වර්ෂයකට පමණ ඉහතදී ශ්‍රී ලාංකීය නවකතා ක්ෂේත්‍රය තුළ මහා රූසකසක් පැලවුණා. එනම් 2015 වසරේදී. විටක සිත්‍රංග මඩලේද තවත් අවස්ථාවක ටෙලිතිරිය මතද මේ නවකතාව දිගහැරුණා. ඒ සුළං ධාරාවෝ සියල්ල විඳදරාගෙන සෙනෙහසින් වැඩ වාසය කළහ. මාණිකාවතයි අද ස්වර්ණ පන්හිදෙන් විවරණය වෙන්නේ. මාණිකාවතට ජීවි දුන්නේ වෙන කවරෙකුත් නොවේ මහින්ද ප්‍රසාද් මස්නිඹුලයන්. 2012 වසරේ විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මානය වැනි සම්මාන ගණනාවකින් පිදුම් ලද සෙන්කොට්ටම් ඔහුගේ ප්‍රථම නවකතා නිර්මාණය. ඇහිපියන් ඇහැරිලා හිරුත් හිම පියල්ලක වැනි නිර්මාණයන් ඔහුගේ පන්හිඳ මෙහෙයවීමෙන් ලියවුණු පාඨක ජනතාව හදවතින්ම වැළඳගත් අපූරු කාව්‍ය සමූහයක්. එතනින් නොනැවතුණු ඔහු ටෙලිවිෂන් තිරයේ ස්වකීය නාමය සනිටුහන් කරගත්තේ සෙනෙහි අර්ණ වැනි රූපවාහිනී තිර රචනා මගින්. මෙවන් අග්‍රගණ්‍ය කෘතීන් ගණනාවක් අතරින් ප්‍රමුඛ ස්ථානයක් මාණිකාවතට හිමි වෙනවා. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් මාණිකාවත රචනා කිරීමේදී අහිංසක ගැමි ජීවිතය හරි අපූර්වට තේරුම් අරගෙන තියෙනවා. ගැමියා සහ සාහිත්‍ය යනු එකිනෙකට වෙනස් ඡානරයන් ද්විත්වයක් නොව එය එකිනෙකට සම්මිශ්‍රණය වූ තැන අද්විතීය සාහිත්‍ය නිර්මාණයකට මුලපුරන බවට කදිම සාක්ෂියක් තමයි මේ මාණිකාවත. විවිධ මානයන් ඔස්සේ රස විඳීමට හැකිවන තරම් පුළුල් පරාසයක් ඔස්සේ මේ මාණිකාවත විසිරලා පවතිනවා. පාඨකයාගේ මනස තුල පරම්පරා 4ක් පිළිබඳ ජීවමාන චිත්ත රූපයක් මැවීමට සමත් අරුත්බර සාහිත්‍ය රසෙන් සමලංකృత වුණු අග්‍රගණ්‍ය නවකතාවක් තමයි මේ මාණිකාවත කියන්නේ. විටක ජනශ්‍රුතිය පදනම් කරගත් දැනුම් මණ්ඩපයක් මීළඟ මොහොතේ සාම්ප්‍රදායික යෙදුම් සහ ආකල්ප ජනනය කරන දැනුම් කෝෂ්ඨාගාරයක්. මාණිකාවත කතාපුවත ගෙතෙන්නේ කෙටිහාමි සහ පිච්චි කියන තරුණ යුවල පදනම් කරගෙන. ඒ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති 1880 දශකය. මෙකල පිච්චි කොළොන්න කෝරළේ වාසය කළ තරුණිය. කෙටිහාමි නම් තරුණයා පනාමුරේ ඇත්ගාලේ රාජකාරියකට පැමිණෙනවා. එකල පැවති සම්ප්‍රදාය අනුව අඩුකුලයක තරුණියක් ආශ්‍රය කිරීම වරදක්. කෙසේ හෝ රජයේ උසස් නිලධාරියෙකුගේ කුමන්ත්‍රණයක් නිසාවෙන් මේ පිච්චි සහ කෙටිහාමිට අටකලං කෝරළයට පිටුවහල් වන්නට සිද්ධ වෙනවා. මේ දෙදෙනා අටකලං කෝරළේ තමන්ගේ ජීවිතය ඉතාමත් සතුටින් ගෙවන අතරවාරයේදී හතිරිහං රාල නම් ආගන්තුකෙක් ඔවුන්ගේ පවුලට එකතු වෙනවා. මෙන්න මේ අතරවාරයේදී තමයි පිච්චිසිය පළමු දරුවා ගුණාදරී බිහි කරන්නේ. ඉන්පසු ඔවුන් දෙදෙනාට දාව දෙවන දරුවා එනම් දාවිද් මේ ලෝකේ එළිය දකිනවා. කාලයාගේ ඇවෑමෙන් නන්දෝරිස් නමින් මුණුපුරෙකුත් මේ පවුලට එකතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් 1980 දශකය එනම් සියවසකට අධික කාලයක් පුරාවට ගැමියා තුළ පැවති ආකල්ප, ඇදහිලි, විශ්වාස, සිරිත් විරිත් මේ ආදී නොයෙක් අංශ ගණනාවක් මාණිකාවත තුළ ආවරණය වෙනවා. ඉතින් පාඨක ඔබටත් ආරාධනා කරනවා මාණිකාවත නම් මේ අපූර්ව ග්‍රන්ථය පරිශීලනය කරන්නට කියලා. එවිට ඔබටත් හැකි වේවි මාණිකාවතේ අවසානය කොතරම් සුන්දරද කොතරම් සාමකාමීද යන්න ස්වකීය අත්දැකීමක් තුළින් විඳගන්නට. මම අද ස්වර්ණපන්හිද මාණිකාවතේ අඩංගු මගේ සිත් පැහැරගත් වැකි කීපයකින් අවසන් කරන්නම්. මේ ඉබුල්ගහේ මිනිස්සෙක් එල්ල මියදිලා තියෙනවා. මීට වර්ෂ ගණනාවකට ඉස්සර මට මේක කිව්වේ අපේ අප්පුච්චා. මේ දොළ පොතුවිල් තුළ. ඒ කාලේ මහාධිකාරම්වරු ගිය අඩිපාරක් තිබිලා තියෙනවා මේ දොළ අයින දිගේ. අපේ අප්පුච්චාත් දවසක් මෙතනින් ගමන් කරලා තියෙනවා. නිකම් නෙමෙයි. කවුද දීපු ගෝනමස් ඝාතිකුත් ඇන්න. ඉබුල් ගහේ මේ සිද්ධ දැක්කට පස්සේ
උන්ද ඒ මස් ගාතෙත් මේ ඉඹුලෙම අත්තක එල්ලලා තියලා යන්න ගියාලු. උන්ද මිය දෙනකම් මේකට කිව්වේ මස් ඉඹුල කියලා. ඉතින් නැවත වරක් ඔබට ආරාධනා කරනවා මාණික්කාවත නම් මේ අග්‍රගණ්‍ය නවකතාව රස විඳින්නට කියලා. අද කොළඹ ආනන්ද විද්‍යාලයේ සිංහල සාහිත්‍ය කලා සංගමය නියෝජනය කරමින් මම අග්නදම්සිතු. ඔබ සැමට ආනන්ද මාතාවගේ සරණයි.